ඩිප්ලෝප්ලාස්ටික් කියලා කියන්නේ මොකක්ද? two germ layers. මොනවාද germinal layers දෙක? මම ඒවත් දීලා තියෙනවා. germ layers දෙකක් හදලා තියෙනවා. මේ germinal layers දෙකේ නම් දෙකක් දීලා තියෙනවා. ectoderm and endoderm. ectoderm, endoderm. endoderm. ඒ කියන්නේ හිතන්නකො මේ ඉන්නේ සතාගේ මේ ඉන්නේ ඇනිමල්. මෙයාගේ බොඩි එකේ හැදිලා තියෙනවා layers දෙකකින්. මේ එළියෙම තියෙනවා ectoderm එක. මේකට කියන්නේ ectoderm. ectoderm. මැද තියෙන්නේ මොකද්ද? endoderm. ඒක endoderm. මේ endoderm එක. බොඩි එක හැදිලා තියෙන germinal layers දෙක. ectoderm and endoderm. Triploblastic කියන්නේ මොකද්ද? germinal layers තුනක් තියෙනවා. germinal layers තුනක් තියෙනවා. මේ හිතන්නකො round තියෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ මොකක්ද තියෙන්නේ? එළියෙම තියෙනවා ectoderm එක. එළියෙම තියෙනවා ectoderm. ectoderm. ඇතුළෙන්ම තියෙනවා endoderm එක. endoderm. ectoderm එක endoderm එක අතර තියෙනවා මොකද්ද? mesoderm. 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 ඔන්න germinal layers තුන. නම් තුන. Triploblastic animals ලගේ තියෙන එළියෙන් තියෙන ectoderm එක ඇතුළෙන් තියෙන endoderm එක. Triploblastic එකගේ එළියෙන් ectoderm ඇතුළෙන්ම තියෙන endoderm එක ectoderm එකයි endoderm in between තියෙනවා mesoderm එක. ඔන්න 3 germinal layer. අපිට දන්නේ නැහැ animal phylums අතරේ කවුද diploblastic එකම එක්කෙනා ඉන්නේ එක phylum එකයි කවුද? මුලින්ම හම්බෙන්නේ කවුද? නිඩාරියා. නිඩාරියා තමයි diploblastic animals නේ. නිඩාරියාගෙන් පස්සේ ඔක්කොම ළම triploblastic animals. හරිද? එහෙනම් මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? phylum එකේ නම තමයි නිඩාරියා. නිඩාරියා කියලා ලිව්වොත් එක ලකුණක් තියෙනවා. නිඩාරියා. කෙනෙක් සීලන්ට රේටා කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. මම මේ නමක් දීලා තියෙනවා. සීලන්ට රේටා. නිඩාරියා කියන්නේ සී සයිලන්ට්. phylum එකේ නම නිඩාරියා. නිඩාරියා. සී තියෙන්න ඕනේ. සී නැතුව ලියන්න බෑ. නිඩාරියා. නිඩාරියා. මට නිඩාරියාගේ ෆීචර්ස් මතක් කරගන්න. මොනවද තියෙන්නේ? සිනෙත් පේජ් එකක් කියන්නේ බලමු ඔන්ලයින් එකේ මුලින් හරියට. කට්ටිය මට ෆීචර් එක ගන්න කියන්නේ ඔන්ලයින් ඉන්න කට්ටිය. අශිනි පේජ් එකක් කියන්නේ නිඩාරියාගේ. කො නිඩාරියාට එක්සැම්පල් මොනවද තියෙනවද කියන්නේ එක්සැම්පල් සීලන් මේ sea animal jellyfish sea animal ඉන්නවා jellyfish ඉන්නවා තව coral polyp නිඩාරියාගේ groups දෙකක් තිබුණාද නිඩාරියාගේ තිබ්බා polyp form and medusa form forms දෙකක් polyps and medusa නිඩාරියාගේ තිබ්බා polyps and medusa polyp form එකයි medusa එක කො මට කිව්වේ නෑ ඔන්ලයින් කට්ටිය කියන්නේ features මෙත් ඉන්නවද දිනේෂ් කියන්න බලන්න සිනෙත් තිසේනේ වෙනලි දැන් ජොයින් වුණා නිඩාරියාගේ features කියන්නේ live in water aquatic marine oh තව එකක් කියන්න තුෂාන් කියන්න දිනේෂ් නිදිද කට්ටිය මේකේ ફોකස් එක නම් කරනවා Have radial symmetry. radial symmetry very good තව අනිත් අය කියන්න radial symmetry හරි මොකද්ද මොන රේඩියල් අපි කිව්වා පෙන්ටත් නෑ පෙන්ට රේඩියල් තිබ්බේ ස්ටාර්ෆිෂ්ට තිබ්බේ මේගොල්ලන්ගේ තිබ්බේ අපි රේඩියල් සිමෙට්‍රි කියන්නේ මොකද්ද බොඩි ඇක්සිස් ගොඩක් තියෙන බයිලැටරල් සිමෙට්‍රි කියන්නේ එක ඇක්සිස් එකයි හරි අපි යන් ඊළඟට නැත්තම් වෙලා යනවා එතකොට ප්‍රසන්ස් of මස්කියුලර් ෆුට් එකක් තිබ්බේ කාටද එකම එක්කෙනාටයි මස්කියුලර් ෆුට් එකක් තිබ්බේ කාටද මොලුස්කා ස්නේල්
නේ ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔන්ලයින් ඉන්න අය. living only in marine habitats. marine exclusively marine කියලා තියෙනවා. අච්චු පොතේ තියෙනවා these animals are exclusively marine. කවුද? නෑ. exclusively marine. නිඩාරියා ඇක්වටික් තමයි වතුරේ තමයි ඉන්නේ. ඒක ෆ්‍රෙෂ් වෝටර් ගෙන්නත් පුළුවන් මරයින් වෝටර් වෙන්නත් පුළුවන්. මරයින් කියන්නේ මුහුදේ. ෆ්‍රෙෂ් වෝටර් කියන්නේ ගංගාවල, ඇලවල් වල. එතකොට ඇක්වටික් තමයි වෙන්නේ නිඩාරියා. ඒ කියන්නේ ෆ්‍රෙෂ් වෝටර් මරයින් වෙන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ මුහුදේ විතරක් ඉන්න කට්ටිය. එක්ස්ක්ලූසිව්ලි මරයින් කියලා සෙට් එකක් ඉන්නවා. කවුද ඒක? එකයින ඩර්මට. living only in marine habitats sea වලට උත්තරේ එකයින ඩර්මට ලියලා නැත්නම් ලියාගන්න. ඒක ලකුණක් තියෙනවා. එකයින ඩර්මට එක්සැම්පල් කියන්නේ starfish ඉන්නවා, sea cucumber, sea urchin, sea horse ඉන්නවද? නෑ. sea horse නෑ. vertebrate. Sea was vertebrate. Fiscus. fish के presence of a chitinous cuticle. chitin වලින් හැදිච්ච කව එකක් තියෙන කාටද? chitinous cuticle එකක් තියෙන කාටද? ආත්‍රපෝඩගේ කාටද තියෙන්නේ? ආත්‍රපෝඩගේ කාටද තියෙන්නේ? මොඩම් වගේ තියෙනවා මේ. මතක හිටින එක්සැම්පල් එක ඉස්සන්ගේ පොත්ත තියෙන ඉස්සගේ පොත්ත තියෙන. ඒ පොත්ත හැදලා තියෙන්නේ chitin කියන කෙමිකල් එකකින්. chitin වලින්. එතකොට presence of chitinous cuticle ආත්‍රපෝඩා. chitinous cuticle එකක් තියෙනවා ආත්‍රපෝඩා. chitinous cuticle එකක් තියෙන තව කෙනෙක් හම්බ වෙනවා. මේ අපි මේ කතා යූකැරියා කතා කරන්නේ නැත්තේ. ඒ කාටද? තව කින්ඩම් එකක් තියෙනවා. ඒ කින්ඩම් එකේ ඉන්න සත්තු ඔක්කොගෙම තියෙනවා chitin වලින් cuticle. කවුද? fungi. fungi එකේ තියෙනවා chitinous skeleton එකක්. skeleton එකක් නෙමෙයි cuticle එක. එතකොට මේගොල්ලන්ගේ මතක තියෙන්නේ ආත්‍රපෝඩා. ආත්‍රපෝඩාත් මතක තියෙනවනේ fungi මතක තියෙන්නත් ඕනේ. දැන් මේකෙදි එයා කියනවනේ කෙලින් invertebrates ප්‍රශ්නේ පටන් ගන්නකොට invertebrates are separated into phylum. එතකොට අපි උත්තර ලියන්නේ invertebrates ළඟ. එතකොට උත්තරේ වෙන්නේ ආත්‍රපෝඩා. ලකුණු 4යි. ඒ 4 මාර්න එක ගානේ 4ක් තියෙනවා. Here Roman number 2. Name an animal that possesses the feature given in the above feature A. Given in the above table, name an animal that possesses feature A. Multicellular body built up of 2 germ layers. කවුද ලියන්න පුළුවන්? ඔයා hydra ලිව්වත් හරි, sea animal ලිව්වත් හරි, jellyfish ලිව්වත් හරි. ඒ ඕන කෙනෙක්ට ලකුණක් තියෙනවා. ඒ ඕන කෙනෙක්ට ලකුණක් තියෙනවා. hydra, sea animal, jellyfish. jellyfish එන්නේ medusa ද polyp ද? jellyfish එන්නේ medusa ද polyp ද? medusa අර කොණ්ඩේ තියෙන අර දෙවියෙක් ඉන්න මෙඩූසා කියලා. ඒ නමින් දීලා තියෙන මෙඩූසා. මෙඩූසා ඉන්නේ කවුද එන? ජෙලිෆිෂ්. මෙඩූසා ඉන්නේ ජෙලිෆිෂ්. පොලිප්ස්ලා කවුද ඉන්නේ? sea animal, hydra. නිඩාරියා ෆ්‍රෙෂ් වෝටර් වල ඉන්නවද? ෆ්‍රෙෂ් වෝටර්. අංගාල දොරවල ඉන්නේ. කොරල් නෙවෙයි. animalsලා ඔව් කොරල්ස් එන්නත් එකට. ෆ්‍රෙෂ් වෝටර් ඉන්න කොරල්ස් නෙමෙයි. sea animalsලා මේගොල්ලන් කියනවා අපි දැන්. අපි දන්න එක්සැම්පල් තුනයි තියෙන තව ඇත්තනේ ඇනිමල්ස්. ඔය තුන විතරක් නෙමෙයි අනිවාර්යෙන් ඉන්නේ. හරි. එන්න ඊළඟ එකට. Write down the kingdom and the domain to which phyla stated in one above below. Invertebrates ලා අයිති වෙන kingdom එකයි domain එකයි අහනවා. domain එක නම් eukarya. එක ලකුණක් තියෙනවා. kingdom එක මොකද්ද? kingdom animal. එක ලකුණ. kingdom animalia ලියුවත් ලකුණක් හම්බ වෙනවා. ඊළඟට domain එක මොකද්ද? eukarya. Award 1 mark for domain whether the answer correct කියලා. හරි නේද? කො පේපර් එක? 17 ගේ ඉන්නේ 17 ගේ නෑ.
In the part B, respiration is a process of living organisms. Say two types of respiration that can take place in organism. One is respiration of aerobic respiration and anaerobic respiration. Like a guy हम लोग लाखों देखा के प्रश्न. Aerobic कौन लाखों ना है, anaerobic कौन लाखों. Online ना है, out दिन ना कहाँ ना है. Paper एक करना है टिकल वहाँ कितना है, आँख करना है कितना, टिकल कितना. Which of the two types of respiration stated in A above produces more energy? Aerobic the more energy has anaerobic. Aerobic respiration the more energy has. Humans like anaerobic මොනවගේ වෙලාවලද? සාමාන්‍ය microorganisms like තමයි anaerobic respiration යන්නේ. Humans like anaerobic වෙන්නේ heavy exercises කරද්දී තමයි අපේ anaerobic respiration එක වෙන්නේ. හරි. ඒකටත් ලකුණක් තියෙනවා. ඊළඟට එන්න part 2. අපි ඉන්නේ දෙවෙනි ප්‍රශ්නේ B එකේ Roman number 2 ඉන්නේ. Experiment එකක් තියෙනවා ඒක බලමු මේ practical එක. The apparatus හොඳට බලා ගන්න. The apparatus needed to arrange a setup to show experimentally that carbon dioxide gas is produced during the respiration are given below without sequential order. ඔය practical එකේ වෙන්නේ මේ වගේ වෙලා. මේක තියෙන්නේ මොන පාඩමේද? අච්චුපත් තියෙන ළමයි පෙරලා ගන්න. මොන පාඩමේ තියෙන්නේ මේක? මොන පාඩමේද practical එක තියෙන්නේ? මතක කෙනෙක් කියන්න බලන්න. ෆොටෝ වින්දෙස් නෙමෙයි. ෆොටෝ වින්දෙස්. grade 10 book 1 පළවෙනි book එකේ. 8 වෙනි පාඩමේදී. 8 වෙනි පාඩමේදී. තියෙනනේ living organisms ලගේ features set එකක් තියෙනවා. අද මේ practical එකෙන් කතා කරන්නේ respiration. living organism කෙනෙක් නම් අනිවාර්යෙන් respiration කරනවා. respiration කරද්දී මොකක්ද වෙන්නේ? එයා oxygen inhale කරලා carbon dioxide exhale කරනවා. ඕන කෙනෙක් එච්චර තමයි. oxygen inhale කරලා carbon දැන් අර oxygen විස කට්ටිය ඉන්නවා. anaerobic respiration ඒ වගේ එකක් තමයි නෙමෙයි මම කතා කරන්නේ aerobic respiration. aerobic respiration කරන ඕනම animal කෙනෙක් oxygen absorb කරලා carbon dioxide එළියට දෙනවා. එතකොට plant food කරනවද? plant food කරන්නේ oxygen inhale කරලා CO2 එළියට දෙන එක තමයි. CO2 ගත්තේ කවුද? CO2 inhale කරේ photosynthesis කරා. ඒක වෙනම process එකක්. එයාත් respiration කරද්දී oxygen අරගෙන carbon dioxide හදනවා. හැබැයි අපි කියන හැබැයි in night time නම් මේක අනිත් පැත්ත හැරෙනවා කියලා කියනවා. හැබැයි aerobic උත් වෙනවා මේකත් වෙනවා. night time එකේදී carbon dioxide අරන් oxygen එළියට දෙනවා වගේ කතාවක් කියනවා. ඒ වුණාට මතක තියාගන්න මේගොල්ලොත් aerobic organisms ලා ඒ කියන්නේ oxygen අරගෙන CO2 එළියට දෙනවා. හරිනේ. එතකොට මේ ප්‍රැක්ටිකල් එකේදී අපි කරන්නේ මේකෙදී අපි ගන්නවා බෝතල් පහක්. බෝතල් පහක් ගන්න. හොඳට බලාගන්න මේ ප්‍රැක්ටිකල් එකපාර ගොඩ දාගන්න පුළුවන් නේ. බෝතල් පහක් ගන්න. මෙන්න මේ වගේ බෝතල් පහක් ගන්න. බෝතල් පහක්. මේ බෝතල් පහ මෙන්න මෙහෙම කනෙක්ට් කරලා තියෙනවා. මෙන්න මේ වගේ කනෙක්ට් කරලා තියෙනවා බෝතල් ටික. කනෙක්ට් කරලා තමයි තියෙන්නේ. හරිද? මේකේ තුන්වෙනි බෝතලේ මතක තියාගන්න මැද එන්ට් එකේ මැද තියෙන බෝතලෙට අපි දාන්න ඕනේ ලිවිං ඕගනිසම් කෙනෙක්. ලිවිං ඕගනිසම් කෙනෙක් දාන්න. මේ ප්‍රැක්ටිකල් එකේ අපි කතා කරන්නේ ලිවිං ඕගනිසම්ස් ලා ඔක්සිජන් ඉන්ස්පිරේට් කරලා කාබන් ඩයොක්සයිඩ් එක්සෙල් කරනවද නැද්ද කියලා. මැදට අපි දානවා ලිවිං ඕගනිසම් කෙනෙක්. කවුරු හරි ඔයාලට දාන්න පුළුවන් ලිවිං ඕගනිසම්. ඔයාලට ප්ලාන්ට් එකක් දාන්න පුළුවන් නම් ප්ලාන්ට් එකක් තියන්න. ඔයාලට පොඩි සතෙක් ගෙනල්ලා ගෙම්බෙක් වගේ ගෙනල්ලා මේක ඇතුලෙන් තියන්න පුළුවන් ගැටලුවක් නැහැ. එයාත් ලිවිං ඕගනිසම් කෙනෙක්. හරි. එතකොට දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී පාවිච්චි කරලා තියෙන්නේ මුං ඇට පාවිච්චි කරලා තියෙන්නේ. ජර්මිනේටින් ග්‍රීන් ග්‍රෑම්ස්. මුං ඇට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ ග්‍රීන් ග්‍රෑම්ස්. ග්‍රීන් ග්‍රෑම්ස් කියන්නේ මුං ඇට තියෙන්නේ. green grams green grams තමයි තියෙන්නේ. එහෙනම් මේගොල්ලොත් living organism ලා මෙයාලත් මොනා කරනව ඇතිද? ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් එළියට දෙනවා ඇති respiration කරද්දී. හරිද? දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී කාබන් ඩයොක්සයිඩ් එක්සේල් වෙනවාද කියලා බලන්න අපි අපි දැන් CO2 නේ චෙක් කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් එක්සේල් වෙනවද නැද්ද කියලා චෙක් කරන්න. ඒකට අපි දානවා මේ පැත්තේ ටියුබ් එකට ලයිම් වෝටර්.
මෙතනට දානවා ලයිම් වෝටර්. ලයිම් වෝටර් දානවා. කාටද කට්ටියට මතක නම් මතක ඇති කාබන් ඩයොක්සයිඩ් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් විදියක් තමයි ලයිම් වෝටර්. හරිද? ලයිම් වෝටර් මොන පාටයිද? කලර්ලස්. මේක කාබන් ඩයොක්සයිඩ් එක්ක මික්ස් වුණාම මිල්කි කලර් වෙනවා. ලයිම් වෝටර් ප්ලස් කාබන් ඩයොක්සයිඩ් මෙයා හැරෙනවා මොන පාටද? මිල්කි කලර් චේන්ජ් එකක් වෙනවා. මිල්කි කලර් වෙනවා. ලයිම් වෝටර් කාබන් ඩයොක්සයිඩ් එක මික්ස් වුණාම මිල්කි කලර් වෙනවා. ඉනිෂියලි කලර්ලස් ඊළඟට මිල්කි කලර් වෙනවා. හරිද? එහෙනම් මෙතනින් කාබන් ඩයොක්සයිඩ් ආවොත් මෙයා රිස්පිරේට් කරද්දි මෙතනින් CO2 එළියට දෙන්න බෑ. ඔක්සිජන් අරගෙන. මේ CO2 ටික මෙතනින් ගියොත් මේකේ කලර් චේන්ජ් එකක් පේනවා කියන්නේ එක්ස්පෙරිමන්ට් එක කරද්දි මෙයා කාබන් ඩයොක්සයිඩ් හදලාද නැද්ද? හදලා. ඒ කියන්නේ මෙයා කාබන් ඩයොක්සයිඩ් හදලා. මේ කාබන් ඩයොක්සයිඩ් නිසානේ මෙයාගේ කලර් චේන්ජ් එක. හරි නේද? හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හිතන්නකෝ ඉනිෂියලි මම මේකට ගෑස් එකක් එවුවා කියලා. මේ එවන ගෑස් එකෙත් කාබන් දැන් මේ ප්ලාන්ට් එකට අපි ගෑස් එකක් මොකක් හරි එවන්න බෑ. මෙයා රෙස්පිරේට් කරන්න ඒකනේ ඔක්සිජන් උත් තියෙන්නේ. ඉතින් ඒකේ කාබන් ඩයොක්සයිඩ් උත් තියෙන්න පුළුවන්. මේ අපි ඉන්සර්ට් කරන ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් උත් තියෙන්න පුළුවන් නේද? ඒ කාබන් ඩයොක්සයිඩ් උත් මේ ටියුබ් එක දිගේ ගිහිල්ලා මේකෙදි කලර් චේන්ජ් එක පෙන්වනවා වෙන්න පුළුවන් නේද? එහෙනම් අපි මේ ඉන්කමින් ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් මොකක් කරගන්නවද? අයින් කරගන්න. මේ බෝතලයට එන ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් අයින් කරගන්න. ඒකට තමයි මේ බෝතල් එක තියෙන්නේ. මේ බෝතල් එක තියෙන්නේ මේ වැඩේට. අපි මේකට දානවා අපි මේ බෝතලෙට දානවා ලයිම් වෝටර්. මේ බෝතලෙට ලයිම් වෝටර් දාලා පළවෙනි බෝතලෙට KOH දානවා. පළවෙනි බෝතලෙට KOH දානවා. මෙතනින් තමයි අපි ගෑස් එක ගෙවන්නේ. මෙතනින් තමයි